බෞද්ධයන් වශයෙන් අපි සෑම දෙනාම බොහෝම වාසනාවන්තයි. හේතුව මේ ලෝකේ කෝටි ගාණක් මිනිස්සුෝ ඉන්නවා. ඒ මිනිසයන් අතරත සුගතියට යන මිනිසයන් බොහෝම ටික දෙනා ඉන්නේ. බොහෝම ටික දෙනා ඉන්නේ. වැඩි දෙනෙක් ඉන්නේ සුගතියට යන අය නෙවෙයි. හේතුව සැබෑ සම්මාදිට්ඨිය හැමෝටම නැහැ. නොයෙක් විදිහේ සැප සම්පත් ඇතිව දෙවියන් වාගේ වැජඹෙමින් ඉන්න පුළුවන්. නමුත් ඒ සම්පත් වලින් වැඩක් නැහැ. ආයුෂ අවසානයේ යන්න වෙන්නේ සමාට පාතාල ලෝකවලට. හේතුව තිසරණයක් නැහැ, පංචශීලයක් නැහැ, කරුණා මෛත්‍රිය ආදී ගුණ නැහැ. ඔය කනවා බොනවා හම්බ කරනවා විනෝද වෙනවා පමණයි. ආසේ සමනලියන් වාගේ පිනමින් ඉඳලා අන්තිමේදී net පියා ගන්නකොට දුකට වැටෙනවා. නමුත් බෞද්ධයන් වශයෙන් අපි සෑම දිනාටම විශාල වාසනාවක් උදාපත් තිබෙන්නේ බුද්ධෝත්පාද කාලයක පතිරූපදේශ වාසයේ කුඹන්න බැවිනුයි. ශ්‍රී ලංකාව කියන්නේ පතිරූපදේශයක්. අපේ බුදුරජාන් වහන්සේ 3 වාරයක් ලංකාවට වැඩම කළ ලංකාවට පුදුම ආශිර්වාද කළා කියලා. සරුවක්ඥන් වහන්සේ පිටදී වදාළ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛා බෝධීන් වහන්සේ ලංකාවේ පමණයි වැඩ ඉන්නේ. බුද්ධ ගයාවේ බෝධීන් වහන්සේ 3 වාරයක්ම අපවත් වුණා. දැන් 4 වෙනි බෝධිය තමයි දැන් තියෙන්නේ. නමුත් ශ්‍රී ලංකාවේ දක්ෂිණ ශාඛා ශ්‍රී මහා බෝධීන් වහන්සේ හතින් වැඩ ඉන්නේ. එවැගේම සරුවක්ඥ ශ්‍රී දේහයෙහි නොබිඳුණු ධාතුන් වහන්සේ 7 නම අතරින් 5 නමක්ම ලංකාවේ වැඩ ඉන්නේ. ඒකෙන් ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේ දෙනම, එවැගේම දලදා වහන්සේ දෙනම. එවැගේම ද්‍රෝණයක් කියන්නේ නැලි දෙකක්ම බුදුරැස් විහිදුවමින් වැඩ ඉන්නේ එකම තැන ලංකාවේ රුවන්වැලි මහා චෛත්‍ය රාජයන් වහන්සේ. ඔය වගේම බුද්ධ ශාසනයේ මුල් බැස ගැනීමෙන් මහ පොළොව කම්පාවිතව බුදු සසුනේ පිහිටියේ ශ්‍රී ලංකාවේ. ත්‍රිපිටක ධර්මයේ ලියවුනේ ශ්‍රී ලංකාවේ. අර්ථ කතා ලියවුනේ ශ්‍රී ලංකාවේ. ටීකා ග්‍රන්ථ ලියවුනේ ශ්‍රී ලංකාවේ. ලංකාවේ තමයි සම්බුද්ධ ශාසනය ඈත කාලයේ පටන් බැබලෙමින් පැවතුනේ. එක ඇඟිල්ලක් දික් කළ කියන්න බෑ කියන මෙන්න මේ ස්වාමීන් වහන්සේ පමණයි මාර්ගඵල ලබා නැත්තේ කියන තරමට ලංකාවේ ආර්යයන් වහන්සේලා සුලභව වැඩ සිටියා. අහසේ උදේවරු අහසෙන් ගමන් කරන ආර්යයන් වහන්සේලා නිසා වීපැදුරක් වේලා ගන්න බෑ කියනවා ගෙවල් වල මව්වරුන්ට. ඒ තරම් ආර්යයන් වහන්සේලාගේ සංචාරයේ අහසේ පැවතුණා කියන උදේවරුේ පින්දපාත චර්යාවන්දිට වඩන වේලාව නිසා. ඔය විදිහට අපේ ලංකාවේ රුවන්වැලි චෛත්‍ය රාජයන් වහන්සේගේ මුල්ගල් තබන උත්සවයට 96 කෝටියක් රහතන් වහන්සේලා ලක්දිවට වැඩම කළා තියෙනවා. ලංකාවේ වැඩ සිටියේ සංඝයා ගණන් කරන්න බෑ කියනවා. ඒ වගේම මේ උත්සවයේ පමණක් නෙමේ ධාතු නිදානෝත්සවයේත් ඒ වගේම සිද්ධ වුණා. රජතුමාගේ අභාව මේ සිදු වෙන දවසෙත් ඔය වගේම 96 කෝටියක් තරම් මහා රහතන් වහන්සේලා ලක්දිවට වැඩම කළා තියෙනවා. ඔය දේට ආචාර්ය සිදුවීම් වලින් ලංකා මොනතරම් වාග්යවන්ත රටක්ද, මොනතරම් සතර උපද්‍රව ආවත් ලංකාවේ බුද්ධ ශාසනය අතුරුදහන් වුණේ නැහැ. කලින් කල යටපත් වුණ නමුත් නැවත නැවත බුදු සසුන නිර්මලව පවතිනවා.